අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය මගින් පිණ්ඩපාතික අසරණ සරණ වැලිවිට සංඝරාජානන් වහන්සේගේ ජන්මදිනය සිහිපත් කරමින් වාර්ෂිකව සිදු කරනු ලබන ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය මෙවර සෙන්කඩගල පුරවරය මූලික කොටගෙන පවත්වන්නට කටයුතු සූදානම් කොට තිබෙනවා. මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම මධ්‍යම පළාත් කළමනාකරණ කමිටුවත් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ආචාර්ය මණ්ඩලය දුවාදරුවන් ඒ වගේම ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා එකතු කරගෙන සංවිධානාත්මකව මෙම වැඩසටහන මේ වන විට සූදානම් කොට තිබෙනවා. මෙම වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් අතිගරු ත්‍රිනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයේ මූලික කොටගෙන සිද්ධ කරන්නටයි සූදානම් කොට තිබෙන්නේ. මෙම වැඩසටහනට සමගාමීව තරඟාංශයක් පවත්වා දීප ව්‍යාප්ත පිරිවෙන්වල අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාගේ සහ ශිෂ්‍ය දරුවන්ගේ රචනා ඒ වගේම ගීත නිර්මාණ චිත්‍ර මේ කියන අංශයන් තුල තිබෙනා වූ දක්ෂතාවයන් පිළිබිඹු වන ආකාරයේ තරඟයන් පවත්වලා ඒ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමටත් ඒ වගේම පිරිවෙන් මට්ටමින් සහ විෂය මට්ටමින් ප්‍රදර්ශන කුටි පවත්වලා ඒ කුටි තුලින් සමාජයට අධ්‍යාපනික පණිවිඩයක් ලබා දෙන්නටත් කටයුතු සූදානම් කොට තිබෙනවා. මෙවැනි වැඩසටහන් රාශියකින් සමන්විත වූ ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය 2026 අති සාර්ථකව මේ වන විට සූදානම් කොට තිබෙන බැවින් ඒ සඳහා ලංකාවාසී සියලුම මහා සංඝරත්නයට ඒ වගේම පිරිවෙන් අංශය තුළ කටයුතු සිදු කරනු ලබන පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් සියලුම මහා සංඝරත්නයටත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයටත් ශිෂ්‍ය දුවදරුවන්ටත් ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාටත් මේ කටයුත්ත සාර්ථක කරගන්නට 18 19 කියන දෙදින මහනුවර ඓතිහාසික ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුළ පිහිටා තිබෙනා වූ සිපා කැම්පස් ආයතනයට එන්නට කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමු ලබනවා.